A word from the word within. මම සහෝදරිය ශාන්ති. කැරලි කාරකම නැතහොත් දෙවියන් වහන්සේගේ අධිකාරීත්වය ප්‍රතික්ෂේප කිරීම. දැන් ඔස්සේ අද දවසෙත් ඔබ හමුවේ මා සරල විග්‍රහයක යෙදෙන්නට කැමති වෙනවා. ප්‍රේමවන්තේනි, කැරලි ගැසීම යනු හුදෙක් අකීකරුවීමක් පමණක් නොවන අතර එය දෙවියන් වහන්සේගේ අධිකාරීත්වයට, වහන්සේගේ පාලනය බලයට, උන්වහන්සේගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමක්. 1 සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සඳහන් වෙනවා. මක්නිසාද කැරලිකාරකම පේන කීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. ඊට දේව වචනයට අනුව අපිට හඳුනාගත හැකි පළමු කාරණය හැටියට කැරලිකාරකම දෙවියන් වහන්සේ පේන කීමටත් ඒ වගේම රූප නමස්කාරයටත් සමාන කරලා තියෙනවා. කැරලිකාරකම ගැන කතා කරොත් ඇත්තටම මෙය දුර්වලතාවයක් හැටියට, අපේ අඩුපාඩුවක් හැටියට අපිට දකින්න හැකියාවක් නැහැ. සැබවින්ම අපි මේ දෙසට අවධානය යොමු කරද්දී මේක දෙවියන් වහන්සේගේ පාලනයෙන් ගිලිහුණ පුද්ගලයා තවත් පාලන බලයකට, වෙනත් ආත්මික නොවන ව්‍යාජ බන්ධනයකට, වෙනත් බලයකට යටත් වීම අපිට පෙන්වා දෙන්න පුළුවන්. කැරලි ගැසීම ඇයි දෙවියන් වහන්සේ මෙම පේන කීමටත් රූප නමස්කාරයටත් එසේත් නොමතිනම් දේවතාවන් හා රූප ඇදහීමටත් සමාන කරන්න හේතු වෙන්නේ මේ කාර්යයන් දෙකම දෙවියන් වහන්සේගේ අධිකාරීත්වයෙන් පිටත සිදුවන ක්‍රියාදාමය. මෙම කැරලි ගැසීම හැම විටම යටහත්කම ප්‍රතික්ෂේප කරනවා. පුද්ගලයෙක් දෙවියන් වහන්සේගේ අධිකාරීත්වයෙන් පිටතට යන විට ඔහුට හිතෙන්න පුළුවන් මම ස්වාධීන වුණා කියලා. නමුත් නැහැ ප්‍රේමවන්තනි, ඒ වෙනුවට සිද්ධ වෙන්නේ ඔහු තවත් අධිකාරීත්වයකට යටත් වීමයි. සරලවම කියනවා නම් මිනිසෙක් දේව පාලනය තුල ගිලිහි දෙවියන් වහන්සේගේ පාලනයට යටත් නොවීමට තරම් නිහතමානී නොවීම, යටහත් වීම ප්‍රතික්ෂේප කිරීම කැරලිකාරකමයි. ඉතින් ප්‍රේමවන්තයනි, රෝම පොතේ 13 වෙනි පරිච්ඡේදයේ අපිට දකින්න පුළුවන් සියලුම අධිකාරීත්වය දෙවියන් වහන්සේ කරන කොටගෙන පිහිටවා ඇති බව. යම් මිනිසෙක් අධිකාරීත්වයට විරුද්ධ වෙනවා නම් අවසානයේ ඔහු දෙවියන් වහන්සේට විරුද්ධ වෙන බව අපි හොඳින්ම වටහා ගත යුතු කාරණයක්. යාකොබ් 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයට අනුව කැරලි ගැසීම තුල ඇතිවන ව්‍යාකූලත්වය අනිත් සෑම නපුරු ක්‍රියාවක්ම ඇති කිරීමට මූලික කාරණයක් හැටියට අපිට පෙන්වා දෙන්න පුළුවන්. එබැවින් අපි අපේ ජීවිතය ගැන සෝදිසි කළ යුතුයි. ලුසිෆර් තුල එදා දවසේ ක්‍රියාත්මක වුණේ මෙම ආත්මයම තමයි. ඔහු තමන්ව උසස් කරගත්තා. ඔහු තමන් තුල ආඩම්බර කමක් ඇති කරගත්තා. කැරලි ගැසීමේ මූලික හරය මෙයයි. තමන්ව උසස් කරගන්නවා.
ඔහු දෙවියන් වහන්සේගේ අධිකාරීත්වයට විරුද්ධව දෙවියන් වහන්සේගෙන් පිට වෙනත් බලයක ආධිපත්‍යයට යටත් වෙනවා. එනම් දේව බලයෙන් බැහැරට ගොස් තවත් ආධිපත්‍යයකට යටත් වෙනවා. සැබවින්ම මේක දුර්වලතාවයක් නෙවෙයි. මෙය දෙවියන් වහන්සේට යටත් නොවීම. ඉතින් මේ ආත්මය නිතරම මිනිසුන් තුළ ක්‍රියාත්මක වෙනවා. ප්‍රේමවන්තයනි, අපි අපගේ ජීවිතයට මේ ආදාළ කරගමු. අපේ හදවත් පරීක්ෂා කරමු. අපිව නිවැරදි කරන විට අපට පුළුවන් අප තුළ දෙවියන් වහන්සේගේ වචනයට උන්වහන්සේ මත ඇති අධිකාරීත්වයට යටත්වීමට. ඉතින් එය ප්‍රතික්ෂේප කරනවද? ඊට නිහතමානීව අපි කීකරු වෙනවාද කියන දේ අපි තීරණය කළ යුතුයි. ඉතින් නිහතමානී වීම වෙනුවට අපි අපිව සාධාරණීකරණය කරගන්නවද? සිතන්න. නැවත පැමිණෙන මාර්ගය සරලයි. නමුත් ඒක පහසු නැහැ. ඔබට නිහතමානී වන්න, දෙවියන් වහන්සේගේ වචනේ අධිකාරී යටතට පැමිණෙන්න. යටහත් වීම තෝරගන්න. මන්ද දෙවියන් වහන්සේ සැබෑ ලෙස යටත් වෙන තැන. දෙවියන් වහන්සේට සැබෑ ලෙස යටහත් වෙන තැන. ආරක්ෂාවත් පිළිවෙලත් ආශිර්වාදයක් තියෙනවා. සැමට ජේසුස් වේටයි.